හයි ගයිස් ඉතින් සෑහෙන කාලයට පස්සේ බ්ලොග් එකක් මම හිතන්නේ මාස ගානකින් නැත්නම් අවුරුද්දක විතර මම හිතන්නේ බ්ලොග් එකක් තියෙන්නේ. මේ ඉතින් කොන්සර්ට් වල ගොඩක් ගියාට බ්ලොග්ස් කරේ නැහැ කිසිම එක ළඟදී ආපු. ඉතින් ඒ හින්දා සෑහෙන කාලෙකින් කොන්සර්ට් එකේ බ්ලොග් එකක් කරනවාද අපි කොන්සර්ට් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. තිමන් අපිත් එක්ක තිමන් එක්ක තමයි යන්නේ. ඉතින් කොන්සර්ට් එකේ විස්තරය කියන්න අද පෙබරවාරි 14 වැලන්ටයින් දවසේ වැලන්ටයින් දවසේ කොන්සර්ට් වලට යන මිනිස්සු මේ ඉන්නේ කොන්සර්ට් එකේ වීඩියෝ කරන්න. වැලන්ටයින් දවසේ කවුරු හරි එක්ක ගිහලා කොන්සර්ට් එක බලන්නනේ ඕනේ. එහෙම නැතුව කැමරාවක් එක්ක ගිහලා වීඩියෝ කරන මිනිස්සු මේ ඉන්නේ. එක මිනිස්සෙක් අඩුවේ තව ගවින් එන්න ඉන්නවා. ගවින්ට 6ට යනකොට තාම නෑ ගවින්. දැන් 6:01යි වෙලාව. තාම ගවින් නෑ. මේ ගවින් නම් අපි බලන් ඉන්නේ. අපි ගවින් ආවට පස්සේ බලමු වෙන්නේ මොනවද කියලා. කොන්සර්ට් එක හැන්දෑවක ෆෝස් ග්‍රවන්් තින හැඳක වැලටයි ඩිෂන් තින් වෙනස් දෙවල් ගොඩත් තියෙනවා මම දන්න විදිහට අපි ගිහිල්ලා බලමු කොන්සර්ට් එකේ මොකද වෙන්නේ කියලා. හරි පොඩ්ඩේනවා 6ට එනවා කිව්වා කොහොමද මේ කෙල්ලෝ අස්සේ ගිහිල්ලා එන්නේ 6ට එනවා කියලා දැන් එන්නේ. උඹට දැන්ද 6 වුනේ අයිය රෝසමල අයිය රෝසමල ඉතින් කමන්න යන්නේ කවින් රෝසමල නම් කොහෙද යන්නේ රෝසමල කියන්නේ කිවන්න අපි යන්නේ එහෙනම් යන්නේ හරි රෝසමල යනගත්ත ගවින් තිමන් ටිකව කටු අයින් කරලා ගේන්න කියලා කොහෙද ඇහුවේ නෑ මොන කටුද හරි අපි යනවා අපිට පොඩි ආතලටත් තියෙනවා කරන්න අපි එතන ගිහිල්ලා බලමු. කොන්සර්ට් එක වඩාගෙන පොඩ්ඩේලා කියලා අපි කොන්සර්ට් එකට යන්න ඕනේ. ඒක කොහෙද යන්නේ? හරහට කාල් තියෙනවා ඉතින් හරි අමාරුවෙන් කායක එඩිට ගන්නවා ඉන්නේ පාක් එකෙන්. හරි CTFS ගිය අඳුමක් ගන්න පොඩ්ඩක් ෂර්ට් එක පොඩ්ඩක් කොටයි වගේ ඉතින් ඉන්න. ඒකේ වීඩියෝ අපි උඩින් දාමු මේ ෂර්ට් එක ගන්න අඳුම් තෝරන එකේ විරුල්ලා ගවෙන් අරන් තිබ්බා ඒක අපි දාමු. දැන් අපි යනවා බඩුවගේ ගසන යනවා ගඩේට ඕන කරන ඒ ටික අරගෙන අපි කොන්සර්ට් වෙනුව එකට යන්න කොන්සර්ට් වෙනුව එකට අපි ගමු. හලෝ අපි වැඩ කොන්සර්ට් එක ඉවරයි දැන් අපි පැකප් කරලා කොහොම කරලා බෑකප් ටිකක් බලලා අපි ආවා කන්න යන ගමන් ඉන්නේ අපි කන්න අපි යනවා 77 එකට රාමෙන් කන්න. පිණිපැතු මන්දිලේ හිත කියවන්න ආසයි නොවේ නලවෙන්න තුරුලේ
මම තැනකම් පොඩි එකෙක් ඉන්නවා කියලා මූ ඇවිල්ලා ගත්තා කින්ඩර් ජෝයි එක. දින ගන්න ඇවිල්ලා ඌ ගත්තා කින්ඩර් ජෝයි එක. කනේ වන්ද බං. රාමෙන් හම්බෙනකම් බලමින් ළමයි දෙන්නේ. හරි ඉතින් වීඩියෝ ක්‍රියේට් කර අද තමයි මමත් දැක්කේ මේ බ්ලොග් එකට එන්න එකක් අපි දාලා නැහැ කියලා මේ මට එද්දි බ්ලොග් එක එන්න එක ගන්න අමතක කරලා තිබ්බ කොහොම හරි තිබ්බ මහන්සියත් එක්ක සහ එද්දි අපේ එතිමාන්ටත් පොඩ්ඩක් මහන්සි කියලා ඉතින් ඩ්‍රයිව් කරන්න තුනක් පොඩ්ඩක් ඉතින් ඒ හින්දා බ්ලොග් එකේ එන්න එකක් තිබ්බේ නෑ එඩිට් කරද්දි ඉතින් ඒ හින්දා මම පොඩ්ඩක් හිතුවා අපි පෝස් ප්‍රඩක්ෂන් එකත් පොඩක් වෙච්ච දේවල් ටික පෙන්නලම බ්ලොග් එක එන්ඩ් කරන්න කියලා. ඉතින් ගාව තියෙනවා ක්ලිප්ස් ටික මෙතන තියෙන එක SD එකයි මම හිතුවා SD ටික බෑකප් කරලා තිබ්බේ කලින්ම. ඉතින් අපි මෙන්න මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් තියාගත්තා මම. මුලින්ම තිබ්බේ මගේ මුලින්ම සෝෂල් මීඩියා රීල් එකක් හදාගත්තා. මේක මේ විද්‍යවල දැකලා ඇති සුපර්නයික ඔෆිෂියල් ප්ලට්ෆෝම් එකේ තියෙනවා මේක කොන්සෙප්ට් එකට දාපු අපි ඔෆිෂියල් රීල් එක මේක අලුත් සින්දු සුරංගනායකෙන් තමයි අපි ඔඩියෝ එක ගත්තේ සහ ඒ ඔඩියෝ එකත් එක්ක යන තමයි පොඩි හයිපර් රීල් එකක් හැදුවා පොඩි එනර්ජිටික් වයිබ් එකට යන්න මේ පාර කොන්සෙප්ට් එකේ ඔෆිෂියල් රීල් එක සුපර්නයික ඊට පස්සේ මේ විදිහට රීල් එකට පස්සේ අපි එඩිට් කරන්න පටන් ගත්තා. පළවෙනි YouTube මුලින්ම අපි දාන්න හිතන් ඉන්න YouTube වීඩියෝ එක මෙන්න මේක තමයි සින්දුව. ඔයාලා ගොඩක් කැමති වෙච්ච සින්දුවක් නීර මූවී එකේ. ඉතින් මේ සින්දුව අපි දාන්න හිතාගෙන ඉන්නවා. ඉස්සරහට ඔයාලා බලා ගන්න හම්බ වෙයි. ඉතින් ඊළඟට ඒකට පස්සේ අපි අලුත්ම සින්දුව මෙන්න මේ සින්දුව දාන්න හිතාගෙන ඉන්නවා. බලමු කොහොම වෙයිද කියලා. මෙන්න මේ සින්දු දෙකේ ලයිව් වර්ෂන්ස් අපි හන්දාවක වැලන්ටයින් එඩිෂන් එකේ වර්ෂන් එක අපි YouTube එකේ ළඟදිම අප්ලෝඩ් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් වීඩියෝස් ටික මේකදී ඕවරෝල් බේසික් එඩිට් එක සහ ඔක්කොම කලර් ග්‍රේඩ් එක සාමාන්‍ය බේසික් ටික වෙලා ඉවරයි. අපි ඔඩියෝ මික්ස් මාස්ටර් වල යනකන් තමයි ඉන්නේ. ඔඩියෝත් ෆයිනල් වුණාට පස්සේ අපි ෆයිනල් අවුට්පුට්ස් දැම්මට පස්සේ කොහොමද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. ඉතින් බ්ලොග් එක මේ විදිහට තමයි ඉවර කරන්නේ. තව මෙතන තියෙනවා මම පොඩි ටයිම්ලයින් ටිකක් තව මම හදාගත්තා. මොකද මම පොඩි රීල් එකක් දැම්ම මගේ ප්ලට්ෆෝම් එකත් පොඩි ෂෝට් රීල් එකක් මට නීර මූවී එකේදී අහන්න හම්බෙච්ච ලස්සන කව එකක් තිබ්බා සුවඳ දැනී සින්දුවට. අන්න ඒ කව එකේ ඔඩියෝ කරන් මම පොඩි රීල් එකක් හදාගත්තා මගේ ප්ලට්ෆෝම් වල දාගන්න සහ ඉතින් ඔන්න ඔය විදිහට තමයි එඩිටින් ටික ඉවරුනේ හැන්ඩ් කොන්සෙප්ට් එකේ මේ සෙෂන් එකේ. ඉතින් මෙතනින් බ්ලොග් එක ඉවරනවා. අපි අලුත් බ්ලොග් එකකින් හම්බෙමු.